අද අපි ඔයාලත් එක්ක යන්නේ ඉතාලියේ ගැලීලියෝ කෞතුකාගාරය බලන්න. ගැලීලියෝ ගැලිලි කියන ලෝක ප්‍රකට විද්‍යාඥයාගේ දුලබ සිහිවටන එකතුවක් මේ අපූරු කෞතුකාගාරයේ අදටත් ඔයාලට දකින්න පුළුවන්. ඉතින් අන්න ඒ අපූරු දේවල් මොනවද කියලා අපි ඔයාලට පෙන්වන්න තමයි අද මේ ගමන ලැහැස්ති කළේ. ඔන්න දැන් මම ඉන්නේ ඉතාලියේ ගැලීලියෝ මියුසියම් එක තියෙන ෆ්ලෝරන්ස් නගරේ. හරිම සුන්දර පුරාණ නගරයක්. සංචාරකයන්ගෙන් පිරිලා ඉතිරලා ගිහින්. ඉතින් ඉතාලි භාෂාවෙන් කෞතුකාගාරයට කියන්නේ මුසෙව් කියලා. ඒ නිසා මේක ගැලීලියෝ මුසෙව් කියලා තමයි හඳුන්වන්නේ. ගැලීලියෝ ගැලිලි ඉපදුනේ 1564 අවුරුද්දේ ඉතාලියේ පීට්සාවල. එයා භෞතික විද්‍යාඥයෙක් විතරක් නෙවෙයි. ඉංජිනේරුවෙක්, තාරකා විද්‍යාඥයෙක් විදියටද සලකන්න පුළුවන්. එයා තාරකා විද්‍යාව ගැන විශ්වය ගැන කියපු සමහර දේවල් වලට ඒ කාලේ කතෝලික පල්ලිය එකඟ වුණේ නැහැ. ඒ සමහර දේවල් සම්ප්‍රදායානුකූලව කතෝලික දේව ඉගැන්වීම් වලට පටහැනි වෙච්ච හින්දා. අන්න ඒ හින්දාම ගැලීලියෝ සමග කතෝලික පල්ලිය නිරතුරුවම මත ගැටුම් ඇති කරගත්තා. නමුත් නූතන භෞතික විද්‍යාවේ දියුණුව සඳහා ගැලීලියෝ විසින් සිදු කළ මේ දායකත්වය හරිම සුවිශේෂී එකක් වුණා. මේ කෞතුකාගාරයේ තියෙන දේවල් අතර ගොඩාක් හිත යන බොහොම රසවත් දේවල් තියෙනවා. ඒ අතරට ගැලීලියෝ භාවිතා කළ දුරේක්ෂ විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ දුරේක්ෂ භාවිතා කළා තමයි ඉතිහාසයේ ගොඩක් වටිනා සොයා ගැනීම් ගැලීලියෝ සිද්ධ කළේ. විශේෂයෙන්ම බ්‍රහස්පති ග්‍රහයාට අයත් විශාලම චන්ද්‍රයන් 4 දෙනා සොයාගත්තේ මෙන්න මේ දුරේක්ෂය භාවිතා කරලා. ඉතින් මේ මියුසියම් එකේ මීට අමතරව ගැලීලියෝගේ ඉතාමත්ම වටිනා ලිපි ලේඛන එකතුවක් තියෙනවා. ඒ වගේම විවිධ පරීක්ෂණ සඳහා ගැලීලියෝ විසින් භාවිතා කළ උෂ්ණත්වමාන, ඒ වගේම ගැලීලියෝගේ දුරේක්ෂ සඳහා භාවිතා කළ විවිධ වර්ගයේ ලෙන්ස්, එහෙම නැත්නම් කාච ආදිය අදත් සුරක්ෂිතව බලා ගන්න ඔයාලට පුළුවන්. මේ කෞතුකාගාරයේ තියෙන ගැලීලියෝ උෂ්ණත්වමානය ගැන පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නයි මම මේ සූදානම් වන්නේ. මේ රූපේ දැක්වන ආකාරයේ වීදුරු බඳුනක අඩංගු කරලා තියෙන සෙන්ටිමීටර් 50ක් පමණ දිග සිහින් වීදුරු නලයකින් යුක්ත වෙනවා මේ අපූර්ව උෂ්ණත්වමානය. ඔයාගේ අත්වලේ නලයේ දෙකලවර ස්පර්ශ කිරීමේදී ඔයාගේ අත්ලේ වූ උණුසුමට අනුරූපව ජල කඳේ ඉහළ පහළ යාම මගින් උෂ්ණත්වය මැන ගැනීමට මෙම අපූර්ව උපකරණය හරහා හැකියාවක් ලැබෙනවා. ඒ නිසාම මේ තර්මෝස්කෝප් ලෙස හඳුන්වනු ලබනවා. ඔන්න දැන් මම යනවා ඔයාලා හීනෙන්වත් නොහිතන ආකාරයේ ටිකක් වෙනස් අපූර්ව දෙයක් ඔයාලට පෙන්වන්න. ඔයා විශ්වාස කරනවද ගැලීලියෝගේ මැද ඇඟිල්ල සහ දතක් මේ මියුසියම් එකේ ප්‍රදර්ශනයට තියෙනවා කියලා? කතාව ඇත්ත. ඇත්තටම 1737 අවුරුද්දේදී තමයි මේ ඇඟිල්ල ගැලීලියෝගේ ශරීරයෙන් ඉවත් කරගෙන තියෙන්නේ. හරියටම කිව්වොත් ඒ ගැලීලියෝගේ මරණයෙන් අවුරුදු 95කට පස්සේ. ඇත්තටම මොකද්ද මේ සිද්ධිය? ඒ කතාව සම්පූර්ණයෙන් දැනගන්න පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්නකෝ. ලෝක ප්‍රකට කීර්තිමත් විද්‍යාඥයෙක් වෙච්ච ගැලීලියෝ ගැලිලිගේ මෘත ශරීරයෙන් ඇඟිලි 3ක් 1737 අවුරුද්දේ අතුරුදහන් වීමේ සිද්ධියයි මේ. හැබැයි ඒකට සුවිශේෂී හේතුවක් තිබුණා. එකල විසූ බලවත් කතෝලික ආගමික නායකයන්ගේ තදබල විරෝධය එල්ලවෙච්ච දුරේක්ෂ වගේ දේවල් ගැලීලියෝ තමන්ගේ ඇඟිලි 3 උපකාරයෙන් භාවිතා කළ නිසා ඊට පරිගැනීමක් විදියට ගැලීලියෝගේ ඇඟිලි 3 ශරීරයෙන් කපා වෙන් කළ බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කතෝලික චාරිත්‍ර අනුව ඔහුගේ මරණයෙන් අවුරුදු 95කට පස්සේ ඔහුගේ දේහය තැන්පත් කරලා තිබිච්ච තාවකාලික ස්මාරකයේ ඉඳන් එම දේහය ඔහුගේ අවසන් සමාදාන සැතපීම සිදු කරනු ලැබූ ඉතාලියේ ෆ්ලොරන්ස් දක්වා ගෙන ඒමේදී තමයි මේ අපූර්ව දේ සිද්ධ වුණේ. 1737 අවුරුද්දේ මාර්තු 12 වන දින ඔහුගේ දකුණු අතේ මුල් ඇඟිලි 3ම ෆ්‍රැන්සිස්කෝ නම් පූජකවරයා විසින් දේහයෙන් කපා ඉවත් කර ගැනීම තමයි මේ සිද්ධිය. එහිදී ඔහුගේ පහළ හකුවේ තිබූ අවසන් දතද ඉවත් කරගනු ලැබුවා. ඉවත් කරගනු ලැබූ එම සියලු දේවල් මුද්‍රා තැබූ වීදුරු බඳුනක තැබූ අතර 1905 වසරේදී එම බඳුනද අතුරුදහන් වුණා. එසේ අතුරුදහන් වූ මේ සියල්ලම ඉන් වසර 104කට පස්සේ හමුවන්නේ නොසිතූ ලෙසින් ඒ 2009 අවුරුද්දේ. ඒ එක්තරා පුද්ගලයෙකු විසින් මේ සියල්ල ෆ්ලොරන්ස් කෞතුකාගාරයේ වෙත රහසේ බාර දීමට කටයුතු කළ නිසා. ෆ්ලොරන්ස් කෞතුකාගාර අධ්‍යක්ෂකවරයා පවසන්නේ ඒවා ස්ථීර ලෙසම ගැලීලියෝගේ දේහ කොටස් බව තහවුරු කරගත් බව.
ගැලීලියෝ කියන්නේ අභ්‍යවකාශ පිළිබඳ සත්‍ය ගවේෂණය කිරීම නිසාම කතෝලික පල්ලිය සමග බොහෝ ගැටුම් ඇති කරගත්ත කෙනෙක්. ඊට හේතුව වුණේ 16 වන ශතවර්ෂය තුල හිරු සඳු පෘථිවිය සම්බන්ධයෙන් කතෝලික පල්ලිය තුල තිබූ මතවාදය සමග ගැලීලියෝ ඉදිරිපත් කළ තමන්ගේ අනාවරණය එකිනෙක හා නොගැලපීම. ගැලීලියෝගේ මෙම විද්‍යාත්මක අනාවරණ මිත්‍යා මත විදියට සලකලා බැහැර කරන්න කතෝලික පල්ලිය කටයුතු කළ අතරම ඒ නිසාම ගැලීලියෝ තමන්ගේ අනසකට යටත් කරගන්නත් පල්ලිය උත්සාහ දැරුවා. ගැලීලියෝට කතෝලික පල්ලිය අමනාප කර ගැනීමට අවශ්‍ය නොවුනත් තමන්ගේ කරුණු දැක්වීමට එරෙහිවන පල්ලිය ඉදිරියේ ඒ දේවල් අකුලා ගන්න කිසිසේත්ම අවශ්‍ය වුණේ නැහැ. උදාහරණ විදියට හිරු සහ සඳු ඊතා සුමට වස්තුන් ලෙස පල්ලිය තුලින් නැගුණු විශ්වාසය ගැලීලියෝ තමන්ගේ දුරදක්න උදව් කරගනිමින් පළුදු කළා. ඒ සඳ සහ හිරු මතු පිට ආවාට සහ විවිධ විෂමතා ඇති බව පවසමින් පෘථිවිය වටා හිරු භ්‍රමණය වන බවට ඔවුන් ගෙන ගිය මතයද ගැලීලියෝ බැහැර කළ අතර ඒ වෙනුවට සූර්යයා වටා පෘථිවිය භ්‍රමණය වන බව පළමු වරට ලෝකයට ප්‍රකාශ කරනු ලැබුවා. ගැලීලියෝ විසින් 1610 අවුරුද්දේ මේ සම්බන්ධයෙන් ලියා එළිදැක්වූ තාරකා පණිවිඩකාරයා කියන විද්‍යා ග්‍රන්ථය නිසා කතෝලික පල්ලිය වඩාත් ඔහු සමග උරණ වුණා. මේ නිසාම හිරු ප්‍රධාන කර ගනිමින් ගැලීලියෝ විසින් සකස් කළ සියලු ප්‍රකාශන වලට වැට බැඳුණු අතර අවසානයේදී සිද්ධ වුණේ මිය යන තෙක්ම නිවාස අඩස්සිය සිටීමට ගැලීලියෝට සිද්ධ වීම. මේ සියලු කරදර මැද අවසානයේ අන්ධභාවයට පත්ව දුකසේ මිය යන්නට ගැලීලියෝ හට සිද්ධ වුණා. ගැලීලියෝගේ මරණයෙන් හරියටම අවුරුදු 179කට පස්සේ The College of Cardinals ආයතනය ගැලීලියෝගේ මෙම ඉගැන්වීම් සත්‍ය බව මුල් වරට පිළිගනු ලැබුවා. ගැලීලියෝගේ මෙම අදහස් පල්ලිය තුල ඉගැන්වීමට නිල අවසරය ලබා දීමට තවත් වසර 170ක් ගත වූ අතර එය 1992 අවුරුද්දේ එවක පාප් පදවියේ කටයුතු කළ දෙවන ජෝන් පෝල් පාප් වහන්සේගේ අවසරය මත සිද්ධ වුණා. ක්‍රිස්තු වර්ෂ 2000 අවුරුද්දේ මේ සියලු දේ ගැන කතෝලික පල්ලිය ගැලීලියෝගෙන් සමාව ගනු ලැබුවා. ජීවත්ව සිටියදී මෙන්ම මරණයෙන් පසුව පවා අසීමිත කෙනහිලිකම් සහ පීඩාවලට ගැලීලියෝ හට මුහුණ දෙන සිද්ධ වුණේ මිත්‍යා මත වැපිරුණු සමාජයකට සත්‍ය පෙන්වා දීමට හුදකලා සටනක නියැලුණු නිසාවෙන්. මිත්‍යාව බහුල වූ සමාජයකට සත්‍යයේ කතාව පෙන්වීම නිසා අනේක දුක් විඳි ගැලීලියෝ සැබවින්ම මහා වීරයෙක්. ඔහු නිහඬව සිටියා නම් සමහර වෙලාවට මේ ලෝකය මීට වඩා අඳුරක සිටින්නට ඉඩක් තිබුණු අතරම ඔහුගේ එඩිතර භාවය මුළු ලෝකයේම බුද්ධිමතුන් හට පාඩම් කියා දෙන වටිනාම ආදර්ශයක් වී හමාරය. ඉතින් ඔයාට මේ කතාව ඇතුලේ බොහොම වටිනා දේවල් ගොඩක් දැන කියා ගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් එහෙමනම් අපි අද ගැලීලියෝ මියුසියම් එකෙන් පිටතට යන්නයි මේ සූදානම. ආයෙත් මේ වගේ බොහොම අපූර්ව වීඩියෝ එකකින් හමු වෙමු ඉක්මනින්ම.